හරි පුතේ. අපි කතා කරන්නේ අද ශාකයේ ජල කණිජ අවශෝෂණය ගැන. හරි මේක හරි ලේසි තේරුම් ගන්න. මේක හරි සරල සංකල්පයක් ඇසුරෙන් තේරුම් ගන්න පුළුවන්. අපි ඉස්සෙල්ලාම ජලයට කලින් කණිජ අවශෝෂණය ගැන කතා කරන්න යන්නේ. කණිජ අවශෝෂණයට කතා කරන්න මේක අපිට කෙමිස්ට්‍රි වල තියෙන සරල සමීකරණයක් අපේ ඔළුවේ තියෙන්න ඕනේ. සාන්ද්‍රණය හොයන C සමානයි N බෙදීම V. හරි රයිට් මෙන්න බලන්න පසේ කණිජ සාන්ද්‍රණය ගැන අදහසක් දෙන්න මම මේ යන්නේ. හරි පසේ කණිජ සාන්ද්‍රණය නම් තීරණය වෙන්නේ මොකද්ද? පසේ තියෙන අයන මවුල සංඛ්‍යාව මත පසේ පරිමාව මත. දැන් පසේ පරිමාව කියොත් අපිට සීමාවක් දෙන්න පුළුවන්. දැන් අපේ වත්තේ තියෙන කොස් ගහක කොස් ගහට කණිජ ගන්න පුළුවන් සීමාව මේ ටික කියලා. නෑ සීමාවක් නෑ. ඒ කියන්නේ පසේ කණිජ සාන්ද්‍රණය තීරණය කරන පරිමාව ඉතා විශාලයි. මේ ඉතා විශාල පරිමාව නිසා පසේ කණිජ සාන්ද්‍රණය ඉතා අඩු වගේක තියෙන්නේ. හරි දැන් එහෙනම් මේ ඉතා අඩු කණිජ සාන්ද්‍රණයක් තියෙන පසේ ඉඳලා කණිජ අවශෝෂණය වෙන්න යන්නේ කොහෙද? මුලේ මූලකේශයක් තුලට. මම එතකොට මේ ඇඳලා තියෙන තඩි ගහේ තනි මූලකේශයක් මම මේ හෙන්න ලොකුවට ඇඳලා තියෙනවා. එතකොට ඔයාලට කවදාවත් මූලකේශයක් ඒ කියන්නේ තනි සෛලයක් ඇහැට දකින්න හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි වල් පැලයක් ගලවලා ගත්තාම කෙඳි කෙඳි වගේ පේන්නේ මුලේ මූලකේශයම නෙමෙයි ඈ. ඒ පේන්නේ මුලේ ශාඛා. මූලකේශ ඇහැට පේන්නේ නැහැ. හැබැයි මම පෙන්වන්න ඕනේ තමයි ලොකුවට ඇඳලා තියෙන්නේ. දැන් එතකොට මේ ඇහැට පේන්නේ නැති ඒකසෛලීය මුලේ මූලකේශ සෛලයේ සාන්ද්‍රණය හොයන්නේ C සමානයි N බෙදීම V වලින්. එහෙනම් දැන් ඔය ඒකසෛලීය මුලේ පරිමාවත් ඊටාම අඩු කුඩා අගයක තියෙන්නේ. එහෙනම් පරිමාව ඊටාම අඩු නිසා මූලකේශය තුල සාන්ද්‍රණය ඊටා විශාල අගයක තියෙනවා. දැන් එහෙනම් මම හිතනවා මම මේ අවශෝෂණය කරන කණිජය තමයි පොටෑසියම් ධන කියලා හිතන්න. K+. K+ පසේ තියෙන ඊටාම අඩු සාන්ද්‍රණයකින් මුල ඇතුලේ ඊටා ඉහළ සාන්ද්‍රණයකින් තියෙනවා. දැන් එහෙනම් අයන උනත් ඕනම ද්‍රව්‍යයක් යන්න කැමති කොහේ ඉඳලාද? වැඩි තැන ඉඳලා අඩු තැනටනේ. දැන් එහෙනම් සාන්ද්‍රණය අඩු තැන ඉඳලා සාන්ද්‍රණය වැඩි මුලාස්තර යන්න අකමැති. ඒ නිසා මොකද කරන්නේ? මේ මම කිව්ව K+ මෙයාලට සිද්ධ වෙනවා මූලකේශ වලට සිද්ධ වෙනවා ශක්තිය වැය කරලා ඒ කියන්නේ කවුද? ATP වැය කරලා අරගන්න. ඒක නිසා තමයි ශාක තුරට කණිජ අවශෝෂණය සක්‍රීයයි කියලා අපි කියන්නේ. හැබැයි අපිට මේක සමහර වෙලාවට ඊටාම කුඩා වෙලාවකට මේක අක්‍රීය කරවන්න පුළුවන්. හැබැයි මේක සෛද්ධාන්තිකයි, ප්‍රායෝගික නෑ. පසට පොහොර යෙදුව අවස්ථාවක කෙටි කාලීනව ඒ පසේ මේ ප්‍රදේශයේ කණිජ සාන්ද්‍රණය ඊටාම වැඩි වෙන්න පුළුවන්. අපි පොහොර යොදලා මේක ගොඩාක් වැඩි කරොත්. හරි? මේක සෛද්ධාන්තිකයි. මේකත් අපිට පාස් පේපර් එක අහලා තියෙනවා. හරි? දැන් එහෙනම් අපි කණිජ ගැන අදහසක් තියෙනවා. මොකද්ද? කණිජ සාන්ද්‍රණය පසේ අඩුයි, මූලකේශය තුල වැඩි. මේ නිසා අඩු සාන්ද්‍රණය ඉඳලා වැඩි සාන්ද්‍රණයට ATP වැකලා අරගන්න. දැන් එහෙනම් කණිජ සාන්ද්‍රණයේ ප්‍රශ්නේ කතන්දරය ඉවරයි. දැන් ජල අවශෝෂණය. ජල අවශෝෂණයට මේ කණිජ සාන්ද්‍රණයේ සම්බන්ධයක් තියෙනවා. අපි දන්නවා ජල විභවය සාන්ද්‍රණය වැඩි වෙන්න ජල විභවය අඩු වෙනවා. සාන්ද්‍රණය අඩු වෙන්න ජල විභවය වැඩි වෙනවා. දැන් එහෙනම් පසේ කණිජ සාන්ද්‍රණය අඩුයි කියන්නේ පසේ ජල විභවය සෑහෙන ලොකු ගානක තියෙන්නේ. මූලකේශ සෛලය තුල කණිජ සාන්ද්‍රණය ඉතා ඉහළ අගයක තියෙන නිසා මුලේ ජල විභවය ඉතා අඩු වගේක තියෙන්නේ. එහෙනම් දැන් වතුර යන්නේ කොහේ ඉඳලා කොහෙටද? වැඩි ජල විභවයේ ඉඳලා අඩු ජල විභවයට. එහෙනම් පසේ ජල විභවය වැඩි, මූලකේශ සෛලය තුල ජල විභවය අඩුයි. මේ නිසා පසේ ඉඳලා ජලය මූලකේශ සෛල තුලට අවශෝෂණය වෙන්නේ සෑම විටම අක්‍රීයව. සෑම විටම අක්‍රීයව කියන්නේ කොහෙද? කාන්තාරය හැදෙන පතොක් ගහටත් එච්චරයි. එහෙනම් මේ කතා කරපු තියරි කෑල්ලේ ප්‍රධාන පොයින්ට්ස් දෙකයි තියෙන්නේ. මොකද්ද? ශාක තුලට කණිජ අවශෝෂණය වෙන්නේ සක්‍රීයව, ජලය අවශෝෂණය වෙන්නේ සෑම විටම අක්‍රීයව. රයිට් අපි හම්බ ඊළඟ වීඩියෝවේ මේ වගේ කතාවක් අරගෙන